එනාල ගලක් වැදිලා කටේ දතක් බිමට වැටුණු ඒ බින්දු පොල් කඩනවා තැඹිලි කඩනවා ගෙඩි කඩනවා තැඹිලි කඩනවා අවුන ඕන ගෙඩියක් කපනවා අවුනොත් අතුත් කපනවා අඩෝ හෙලෝ මැඩම් ඔව් මැඩම්ගේ වැඩේට තමයි එන්නේ අනේ මේ හරි තැඹිලි කඩනවා ඇයි තැඹිලි කඩන්නේ නැත්තේ මොකද ඔය ගහේ නගින එක තැඹිලි ගහක නැක්කම මොකෝ පොල් මොකෝ තැඹිලි මොකෝ මේ ඔව් එන ගමන් ඉන්නේ හරි කඩන්නම් ඕන හැඩයකට එනවා මේ එන ගමන් මේෝදී වැදෝ දැනු ලස්සට පිළිවලට යන්න ඕන එතෝට තමයි නෝනලා අපිට කියලා ඉක්මනටම කොටා දෙන්නේ නෝනා පීරිගානවා මිරිස්ගල් කොටනවා ඌනුම මගුලක් කොටනවා අවුවෙන ඌනුම ප්ලේස් එකක් ඇටි ගන්නවා නෝනා කිසි දෙයකට බය වෙන්න එපා නෝනා මම දැන් එන්නේ ඕගොල්ලන්ගේ පීරි ගන්න කෝල් එකක් කියනවා ඕ මැඩම් මේ දැන් එන ගම එදෝ අනිවාර්යෙන් එනවා මම මේ පීරුමුවත් තියාගෙන තමයි මැඩම්ගේ මිරිස් ගල කොටන්නේ ඉන්නේ අම්මපල්ල එනවා ඔනේ එනවා අනිවාර්යෙන් එනවා කඩනවා තැඹිලි කඩනවා පොල් කඩනවා තැඹිලි කඩන්නේ අම්මට ඉතින් මචං කොහමද ඔය හොඳින් රස්සාවේ දෙන්න හම්බුණා කොහෙද යන්නේ මම එනවා කඩන්න මම යනවා පීරි ගන්න නෝනගෙනෙක් එන්න කිව්වා පරණ ගලක් තියෙනවා පීරි ගාලා දෙන්න කියලා ඒකනේ එන්න යකෝ මටත් කෝල්ලයක් තියලා කිව්වා කඩන්න තියෙනවා එන්න කියලා එහෙනම් මම යනවා කඩන්න පරිස්සමෙන් වරෙන් මම පීරි ගාලා ඉන්නම් හරි එහෙනම් ජය වේවා හරි කනවා යකෝ පොල් කඩනවා තැඹිලි කඩනවා පොල් කඩනවා තැඹිලි කඩනවා ගොන් තැඹිලි කඩනවා අතුත් කපනවා අතු කපනවා අම්මේදී ඔන්න මම ආවා ඕනම දෙයක් කියන්න ඔයාලට කඩන්න පුළුවන්ද අම්මේදී පුළුවන් හැබැයි ටිකක් වෙලා යනවා ඒකයි අනේ ඉක්මනට මේ චුට්ටක් ඉතින් බලන්න ඕනේ නැත්තම් බෑනේ බලන්න ඕනේද ඔව් ඉතින් නැතුව බෑනේ ඕවගේ කලටි ගෙඩි තියෙනවා පුස් ගෙඩි තියෙනවා වඩ ගෙඩි තියෙනවා ඉතින් හොඳට බලලා තමයි කඩන්න ඕනේ එහෙනම් එන්නකො පෙන්නන්නේ මොනවද කරන්නේ මම මේ බැලුවේ පොල් පැහිලාද කියලා ඒකනේ අපෝ ආර්යනම් මං කඩන්නම් ඉන්න පොඩ්ඩක් දුන්න වැඩි මගේ මේ වලල් අල්ල ගන්න අනේ එකයි කඩන්නකොට කඩන්න ඕනේ ෂර්ට් ගලවලා ඒක අල්ල ගන්න ආදරේ හරි දෙන්න මගේ වලා රයිට් අපි කඩනවාද පොල් අමතකුණා මේ කඩන්න පෙර මල දෙන්න ඕනේ එතකොට තමයි සාර්ථක කැඩිල්ල කඩන්න පුළුවන් යා ගත්තා මන්නේ සක්සක පේද රයිට් අනේ මේ අර කවුදනේ අතන බොඩි බිල්ඩර් කෙනෙක් වගේ ඉන්නේ විල්සන් කරුවාගේ අයියෝ ඒ මගේ මල්ලියානේ ඒ මල්ලිද ඇයි හත්ති ලව්වේ කිව්වේ නැත්තේ මේ තරම් ලොකු ශරීරයක් තියෙන මල්ලි කෙනෙක් ඉන්නවා කියලා පුතු අම්මේ මට නිකන් එනවා වගේ පේන්නේ අනේ පොල් කඩන්න ඇවිල්ලා මගේ අක්කට ඕක් කරන්න මම එනකම් අනේ අම්මලා කියපිට මල්ලියේ Itu mali aduh mali oi tahan bang apa makan lu kau dia kau ayo ayo ayo
අන්න ඉන්නවා. නයියෙක්ද බලයි. නයිය නෙමෙයි නයියගේ ගේනු සතා. මං එනවා සුදෝ. අද අම්බාන්ට පීරි ගානක් තියෙනවා. තුනින්ද සුදෝ එනවා. මගෙත් එකක් තියෙනවා පටා ගන්නකෝ. ඇයි හදිස්සි? මීට කොටමුකෝ. කවුද ඇතුලේ ඉන්නේ? අම්මා ඉන්නේ. කෑනිට වෙන තැනක් නැති වුණාද ඉන්න? මම නිකන් ආන්නේ කාලෙකින් කිටුවේ නැද්ද? කාලෙකින් කොටා ගන්න බැරි වුණානේ. අපි එනවා හිමීට ඔපේ දාලා කොටා ගමු. අනේක් මන්ට කොටන්නකෝ. හුඟ කාලෙකින් කොටා ගන්න බැරි වුණා. කොහොමදනේ හදිස්සියට කොටන්නේ? අපි ලැජ්ජ බයට කොන්නොන්ට ලැදුණු කොල්ලෝ. අම්මා නිකන් හරි ඇවිල්ලා මොනවරි පාට් එකක් දැම්මොත් ඒකින්ද අපි හිමීට ප්‍රයිවට් එකේ වෙන කොහෙට ගිහිල්ලා කොටමු. මොකාද අර කොට රැවුලා? හිටපන්. කොටවන්න. හිටපන් මං උඹට කොටවන්න. හිටපන්. ආලෑස්තියෙන්. මං ගිහින් එන්න. මට කාලෙකට පස්සේ ආදරය කරන්න හම්බුණා. රෝස මලේ ඌඹීට වනබබරු නටුවේ කටු. මේ මල මං ආදරවන්ත විනි පූජා කරනවා. චුට්ටක් මාදියා. චුට්ටක් මාදියා. බලන්නකෝ මාදියා. කවුද ඇයි උඹ දුවන්නේ? මට නංගම්ම කිව්වෝ. ඇයි උඹ දුවන්නේ? මාව උස්සලා කරේ තියාගත්තා බං. කවුද? කවුද? අනේ අර මස්සිනා කරේ තියාගෙන මට හොඳටම තඩි බෑවා. එහෙම කියන්නේ යකෝ නංගම්ම. තඩි මොකද්ද? පුරක්කම් කලක් කියනලා මගේ උණුට තමලා ඇරියවුනා. අනේ කොහොමද සංයක දාන්නවා? ඒ දීපු දීමට මාව සංයක දාන්න උනා. ඔන්න මට නිකන් ඇහෙනවා පොළව එල්ලන සද්දයක්. උන්න නෙන්දම්මා. දුවපන්. ගලක් වැදිලා කටේ දතක් බිමට වැටුණු